හරි. පුතේ පස්වෙනි එක බලන්න දැන් උතන තියෙන ඩයික්‍රෝමේට් හා ක්‍රෝමේට් අයන අතර සමතුලිතතාවය. මේකදී අපි කරන්නේ මෙතන ඩයික්‍රෝමේට් ඔයගොල්ලෝ දන්නවා තැඹිලි පාටයි. මේකට භස්මයක් දානවා. ඒකට කහ පාට ක්‍රෝමේට් වෙනවා. අම්ලයක් දැම්මහම ක්‍රෝමේට් වලට අම්ලයක් දැම්මම ආයේ කහ පාට වෙන ක්‍රෝමේට් ටික ආයේ තැඹිලි පාට වෙනවා. හරි. ඩයික්‍රෝමේට් වලට තමයි භස්මයක් දාන්නේ. OH මයිනස් දාන්නේ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. O වැඩියෙන් තියෙන එක්කනට තමයි OH මයිනස් දාන්නේ. ඒතර තැඹිලි ඩයික්‍රෝමේට් Cr2O7 තැඹිලි පාටයි. ඒකට OH මයිනස් දානවා. ඒතකොට තැඹිලි පාට කහ පාට වෙනවා. ඒ H+ දැම්මම නැවත තැඹිලි පාට වෙනවා. හරි. ඉතින් ඕක තමයි වෙන්නේ. ඔය අංක පහ පුතේ NOH සමග සිද්ධ කරන ප්‍රතික්‍රියා කියන ටිකේ අංක පහ හොඳට මතක තියාගන්න. මම පොඩි මතක් කිරීමක් නැවත කරන්නම්. අපි අංක 1ට කතා කරේ උභය ගුණි නොවන හයිඩ්‍රොක්සයිඩ්. ඒතර සුදු 4යි යකඩ 2යි තව 3යි කියලා අපි කතා කරා. හරි. ඒකබර ජලීය ද්‍රාවණ පාටත් මතක තියාගන්න. හරි. ඊට පස්සේ එතන අස්ථායි හයිඩ්‍රොක්සයිඩ් 3 දෙනෙක් ගැන කතා කරා. මතකද අස්ථායි හයිඩ්‍රොක්සයිඩ් 3 දෙනෙක් ගැන කතා කරා. ඒගොල්ලෝ ස්ථායි වෙන්නේ කොහොමද කියලා මතක තියාගන්න. ඊට පස්සේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට 7 දෙනෙක් ගැන කතා කරා. ඒකේ ප්‍රධාන 3 දෙනෙක් ගැන කතා කරා. ඒගොල්ලෝ උභයගුණී හින්දා වැඩිපුර NOH වල දිය වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ සූත්‍ර ලියන්නේ කොහොමද කියන එක මතක තියෙන්න ඕනේ. අංක 3ට අපි කතා කරා Cr3+ ද්‍රාවණයක් ගැන. අපි කිව්වා Cr3+ උනාට ඒක පටන් ගන්න Cr2+ වලින් කියලා. ඔහොම සිද්ධි ගොඩක් කීවා. අංක 4ට ඇමෝනියම් ලවණයකට භස්මයක් දැම්මම ඇමෝනියා පිට වෙනවා. ඒ හා සම්බන්ධ සිද්ධි ටිකක් අපි කරා. එතනදී මම ඔයගලන්ට කිව්වා ඇමෝනියා වායුව හඳුනා ගන්න විදිය කහපාට නැස්ල ප්‍රතිකාරක දුඹුරු පාට කරනවා. දෙවෙනි පරීක්ෂණය තමයි සාන්දිස්සිල් බෝතලේ මුඩි ඇල්ලුවාම ඇමෝනියා පිට වෙනකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් ඝන සුදු දුමාරයක් ඇති වෙනවා. හරි. පස්වෙනි එක ඉතින් ඔය දැන් කියපු ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් අතර සමතුලිතතාවය ටික හොඳට පාඩම් කරලා මතක තියාගන්න. ඔයගොල්ලෝ ඊට අමතරව මෙන්න මේ වගේ පොඩි අදහසකුත් ඔළුවේ තියෙන්න ඕන. ඔයගොල්ලන්ගේ හොත් කොළ පාට හයිඩ්‍රොක්සයිඩ් මොනවද කියලා. එතකොට නිකල් හයිඩ්‍රොක්සයිඩ්, ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් හා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. කොළ පාට හයිඩ්‍රොක්සයිඩ්. කොළ පාට හයිඩ්‍රොක්සයිඩ් තුනයි අපේ සිලබස් එකේ. ඕන පැත්තක ලියා ගන්න. නිකල් හයිඩ්‍රොක්සයිඩ්, ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් හා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? ඊට පස්සේ රෝස පාට ජලීය ද්‍රාවණ දෙකයි. මැංගනස් 2+ එකයි, කොබෝල් 2+ එකයි. නිල් පාට ජලීය ද්‍රාවණ දෙකයි. කොපර් 2+ එකයි, Cr2+ එකයි. නිල් පාට රෝස පාටත් දෙකයි, නිල් පාටත් දෙකයි, කොළ පාට ජලීය ද්‍රාවණත් දෙකයි. කවුද? Fe2+ ටිකයි නිකල් 2+ එකයි. හරි. අර දෙකේ සෙට් තුනක් තියෙනවා. තේරෙනවද කියන්නේ? දෙකේ සෙට් තුනක් තියෙනවා. මොනවද? රෝස පාට ජලීය ද්‍රාවණ දෙකයි, කොබෝල් 2+ එකයි, මැංගනස් 2+ එකයි. ඊට පස්සේ මොනවද? කොළ පාට ජලීය මේ රෝස පාට ජලීය ද්‍රාවණ දෙකයි, මැංගනස් 2+ එකයි, කොබෝල් 2+ එකයි. නිල් පාට ජලීය ද්‍රාවණ දෙකයි, කොපර් 2+ උයි, නිකල් 2+ උයි. හරි. ඊට පස්සේ නිල් පාට ජලීය ද්‍රාවණ දෙක, කොපර් 2+ සහ Cr2+. හරි. කොළ පාට දෙක තමා නිකල් 2+ උයි, Fe2+ උයි. රෝස පාට දෙක කොබෝල් 2+ උයි, මැංගනස් 2+ උයි.